Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life. දීර්ඝ ගමනකට පස්සේ මෙතෙන්ට ආවේ මේක ඔබට පෙන්වන්න ඕනෙම නිසා. ලංකාවේ අපිට දකින්න හම්බෙන ස්වභාවික දිය බුබුලක් මේ එක යායට ඔබට පේන්නේ ජලජ ශාක වලින් පිරලා ගිය පොඩි විලක් වගේ තැනක් නේ. හැබැයි දැන් ওই ස්වභාවික දිය බුබුල පිරලා තියෙන ස්ථානේ මේ මෝටර පද්ධතිය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ දිය බුබුලෙන් වසරේ 365 දවසේම වගාවන්ට අවශ්‍ය කරන ජලය ලබා ගන්න. මේ ඇතුලේ නේවාසික ආගාර කීපයක් තියෙනවා, විශේෂයෙන් බංගලා කීපයක් තියෙනවා. ඉතින් ඒවට අවශ්‍ය කරන ජල පහසුකම් සපයා ගැනීමත් සිදු කරන්න මෙන්න මේ දිය බුබුලෙන් හම්බෙන ජලයෙන්. මේ වටපිටාව ගැන ටිකක් කතා කරද්දී දේශීය ඖෂධ සඳහා අවශ්‍ය කරන තාම වටිනා ඖෂධ පැලෑටි වර්ග ගණනාවක් අපිට දකින්න පුළුවන්. මේ විශේෂයෙන් මේ එළවරා ශාකය, එතකොට කපුහනස්ස, ඒ වගේම සුදු හඳුන්, මේ වගේ ඖෂධ වර්ග ගණනාවක් අපිට දකින්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කොඹ ගහක් වුණත් අපිට නාගරික වටපිටාව ඇතුලේ දකින්න හරි අඩුයි. හැබැයි සියලු දේ පරිපූර්ණ වෙච්ච සියලු දේ සබාදහම දායාද කරපු වටිනා වාසනාවන්ත බිමක් මේ තියෙන එළවරා. අර එහා පැත්තෙන් වට අපි පෙන්වන්නම් ලංකාවටම ආවේනික වෙච්ච ලංකාවේ අපිට දකින්න හම්බෙන ශ්‍රී ලංකාවේ ශාකයක් තමයි දඹ ශාකය. ඉතින් දඹ ගහක් තියෙනවා ඊටාම විශාල මට්ටමින් හැදුණු මේ හැමදේම අපේ ස්වභාවික පරිසරයට ලොකු ශක්තියක්. ඉතින් අපේ රටේ ආර්ථිකයට මේ හැමදේම දායක කරගෙන අපේ රටේ ආර්ථිකය නගා සිටවන්න CGLP එක විදිහට මොනවද කරන්න පුළුවන්. මේ අපි දකින වගා භූමිය තුලේ පොල් වගාව, කජු වගාව, ඒ වගේම පැංගිරි කුලකේ ශාක ගණනාවක් වගා කරලා තියෙන, විශේෂයෙන් ආරන් දොඩම් වගේ වගා ගණනාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව අපි අර සාමාන්‍යයෙන් CGLP එකේ දකින විශේෂ ටනල් ව්‍යාපෘති, ඒ වගේම ඇපල් පේර වගාව, මේ ආදී ව්‍යාපෘති ගණනාවක් මේ වාසනාවන්ත භූමියේ තව මාස 3-4කින් අපිට දකින්න පුළුවන් වෙයි. අපි දැනට ආවේ මේ ශේෂ්ත්‍රය තුල ශේෂ්ත්‍ර චාරිකාවක්. හැබැයි අපි තව දවස් කීපයකින් ආයමත් මෙතෙන්ට එන්නේ මා වගා සංග්‍රාමයක පෙළහර අපට කරන්න. මේ ගලා වැටෙන්නේ මේ ඇඟ හැමතැනම ගලන්නේ මේ රටේ මිනිස්සු අපේ රට ආර්ථික වශයෙන් ඔසවා තියන මේ රටේ කෑම වේල ශක්තිමත්ව ජනතාවට තිලන කරන්න මහන්සි වෙන මිනිස්සුන්ගේ දාඩිය. ඉතින් ඒ දාඩිය මහන්සියට කැප වෙන මිනිස්සු කොහොමද තමන්ගේ කොටස කරන්නේ? ඒ ගැන ලෝකෙට පෙන්වන්න හරි තාස්සද්දම අපිට ලොකු උමනාවක් තිබුණා. ඒ නිසා තමයි අපි පනාමුරේට ආවේ. පනාමුරේ තව මාස 2-3කින් අපිට අවිල්ලා පෙන්වන්න වෙන්නේ මේ අපි දකින්නට වඩා වෙනස් ප්‍රතිරූපයක්. මෙතන මහා හරිත විප්ලවයක් සිද්ධ වෙනවා. අන්නේ හරිත විප්ලවය පෙන්වන්න අපි අනිවාර්යයෙන්ම ආයමත් සතියක මුණ ගැහෙනවා. එතකන් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. ඔබ ජීවත් වෙන බිමෙත් එක පැලයක් හරි රෝපණය කළා මේ රටේ කෘෂි කර්මාන්තයට දායක වෙන්න. ඒක තමයි අපිට අන්තිමටම ඔබට කියන්න තියෙන්නේ. එහෙනම් අපිට සමුගන්න අවසරයි. ආයුබෝවන්. Green Life Plantation. සරුසාර 60ක් ඔබ වෙනුවෙන්. වවන්න. උපයන්න.